පොකට් 3 එක අරන් කරන ප්ලස් vlog එක. වැරදි ආදර තීරණයක ප්‍රතිඵලය කොහොමදයි කියලා බලන්න කමෙඩි ෆිල්ම් එකක් හරහා ආදරය සහ හිනාව හැමදේම මගේ මේ පළවෙනි චිත්‍රපට නිෂ්පාදනය හවුස්ෆුල්. පොලිස් කෙල්ල ආහි කාලෙකින් ඔයගලන්ට බලන්න පුළුවන් ඉතා විනෝදාත්මක චිත්‍රපටයක් කියලා මම කටේ ළඟ ඉන්නේ. මේ කොණ්ඩේ වාලා දින එකයි පොසිලි ළඟ ඉන්නේ ඔසිනේ. UK UK හවුස්ෆුල් කරන්න හවුස්ෆුල් බලන්න එන්න කියලා. Hey guys, මම වෙන්ඩර් කාවින්ද. ඉතින් අද මම යනවා දන්නේ වන් ගෝල් ෆේස් එකට. වන් ගෝල් ෆේස් එකේ තියෙනවා ෆිල්ම් ප්‍රීමියර් එකක්. ඒ තමයි සිනා සාගරයක්. හවුස්ෆුල් අද තියෙනවා ෆිල්ම් ප්‍රීමියර් එක. ඉතින් 29 වෙනිදා සිට ශ්‍රී ලංකාවේ තියෙන ඕනෑම සිනමා ශාලාවකින් කොට බලන්න පුළුවන් හවුස්ෆුල්. ඉතින් මේක රංගපාන්නේ චුලක්ෂි අක්කාගේම ඉස්සර අයියා. ඉතින් ප්‍රධාන චරිත දෙක තමයි දෙන තමයි රැඩ් කරන්නේ. ඉතින් අපි ගිහලා බලමු හවුස්ෆුල් ෆිල්ම් එකේ ප්‍රීමියර් එකේ කවුද එන කට්ටිය සහ මොකද වෙන්නේ කියලා. සදම එල්ලදින PVR එකට. ඉතින් වන් ගෝල් ෆේස් PVR එකක් තියෙනවා ෆිල්ම් ප්‍රීමියර් එකක්. ඒ තමයි හවුස්ෆුල්. ඒ වගේම මම DJ පොකට් 3 එක අරන් කරන ප්ලස් vlog එක. අපි බලමු මේ කැම් එකේ කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා මේ වීඩියෝත් එක්ක. ඉතින් හවුස්ෆුල් ෆිල්ම් එක තමයි අපි අද ෆිල්ම් එකට ඇවිල්ලා තින්නේ. අපි ඒකේ නාටස්ලත් එක කතා කරලා බලමු. හවුස්ෆුල් මූවි එක මොන වගේද කියලා හිනා යන සුපිරි ෆිල්ම් එකක්. අපි කියලා බලමු ෆිල්ම් ප්‍රීමියර් එක. හවුස්ෆුල් චිත්‍රපටයේ උමේෂ්ගේ චරිතයෙන් රූපණය කරන මම ඇත්තටම මේ චිත්‍රපටය ගැන කියනවා නම් උමේෂී ලංකාවට එන්නේ එංගලන්තේ ඉඳන් ඇයගේ ඇක්සන්ට් එක ඇය හැසිරෙන විදිය සහ ඇයගේ තීරණවල යම් යම් වැරදි තීරණ මත තමන්ගේ තාත්තත් එක්ක ගැටිලා තමන් ගන්නා වූ වැරදි ආදර තීරණයක ප්‍රතිඵලය කොහොමදයි කියලා බලන්න කමෙඩි ෆිල්ම් එකක් හරහා ආදරය සහ හිනාව හැමදේම මුසුකොටගත් සීන්ස් බලන්න ආස කරන ඕගලන්ට ඒ වගේම මගේ ආදර ප්‍රේක්ෂකයන්ට කියන්න කැමති ඇවිල්ලා බලන්න හවුස්ෆුල් චිත්‍රපටය. ඔගොල්ලෝ වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ ලංකාවේ තියෙන සියලුම සිනමා හල් වලට තිරගත වීමට බලාපොරොත්තු වෙන තියෙන හවුස්ෆුල් චිත්‍රපටය ඇවිල්ලා බලන්න ඇවිල්ලා හවුස්ෆුල් කරන්න කියලා මගේ ආදරණීය ප්‍රේක්ෂිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා. හවුස්ෆුල් චිත්‍රපට නැරඹීමට සැපෙමිනි ඔබ සියලු දෙනාම අපි තම ආදරයෙන් ගෞරවත්ව පිළිගන්නවා. චිත්‍රපටය ආරම්භ කිරීමට පෙර අපේ සමුග නිලි රචන මාල් ෆොන්සේකා විනාඩි නිශ්ශබ්දයක් තැබීමට අමතක කරේ නැහැ. උමේෂි ඔයා ආවේ කොච්චර දෙයක්ද? සෙන්න එලියක් එලියෙල්ලද කලෙලියක් අලුගල් අතරට වැඩි කම්පාල වෙලා ඇති. ඉතින් අන්න හවුස්ෆුල් කියන්නේ කාලෙකින් ඔයගලන්ට බලන්න පුළුවන් ඉතා විනෝදාත්මක චිත්‍රපටයක් කියලා මම කියනවා. ඉතින් ඔන්න ආරාධනා කරනවා හැමදෙනාටම හෙට දිනේ සිට දිවයින පුරා සිනමා හල් වල හවුස්ෆුල් තිරගත වෙනවා. ඉතින් ආරාධනා කරනවා පවුලේ සමත් එක්කම එන්න ඇවිල්ලා බලලා රස විඳින්න කියලා.
හවුස්ෆුල් චිත්‍රපටිය අද රිලීස් වුණා. මගේ සියලුම රසික රසිකාවියන්ට ආරාධනා කරනවා එන්න හවුස්ෆුල් බලන්න. මොකද වේලපයින් ටිකට් එක ගන්න ප්‍රමාද වුණොත් හවුස්ෆුල් නිසා හැරලා යන්න වෙයි. ඒකින්ද වේලපයින් මෑවිලා ටිකට් එක ගන්න. හවුස්ෆුල් බලන්න එන්න. වරද්දන්න එපා. මොකද්ද නම? හවුස්ෆුල්. Thank you. පොලිස් කෙල්ල ආහි ආහි හැමෝටම කියනවා හවුස්ෆුල් බලන්න එන්න කියලා. මම හිතන්නේ ඔයගොල්ලෝගේ ප්‍රශ්න කරදර මම හිතන්නේ මේ දවස්වල හැමෝම ඉන්නේ ප්‍රශ්න කරදරත් එක්ක ස්ට්‍රෙස් එකේ. ඉතින් ඔයගොල්ලෝගේ ස්ට්‍රෙස් එක නැති කරගන්න පොඩ්ඩක් ඇවිල්ලා කූල් වෙන්න රිලැක්ස් එකේ හවුස්ෆුල් බලන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. මමත් මේකේ ඉන්නවා නර්තනිකයේ දෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා හවුස්ෆුල් කරන්න හවුස්ෆුල් බලන්න එන්න කියලා. මගේ මේ පළවෙනි චිත්‍රපට නිෂ්පාදනය හවුස්ෆුල්. මේක ලංකාවේ චිත්‍රපටි ශාලා 65ක තිරගත වෙනවා. මේක ඇත්තට සරල චිත්‍රපටයක්. මේ ගොඩක් හිතන්න කරන්න දෙයක් නෑ. බරපතල මාතෘකාවක් නෑ. සාමාන්‍යයෙන් බැලුවා hina වුණා. ඒ වෙලාවල වින්දනය ලබා ගන්න තියෙන චිත්‍රපටය. ඒකින්ද මම ඉල්ලා සිටින ආදරෙන් ඔයගොල්ලෝ යනකොට තනියෙන් යන්න එපා. ඔයගොල්ලෝ නෑදෑයෝ අරගෙන යාළු මිත්‍රයෝ අරගෙන දුවලා පුතාලා අරගෙන ඔක්කොම එකට යන්න. මොකද මේක එහෙම පවුල් පිටින් බලන චිත්‍රපටයක්. මේක මාස් මාකට්. ඒ කියන්නේ වැඩිපුර ශ්‍රී ලාංකිකයෝ ඉන්න ශ්‍රී ලාංකික කොටසකට හදපු ෆිල්ම් එකක්. මහා බරපතල දේවල් නෑ. මේකේ තියෙන සරල සුන්දර ආදර කතාවක් සහ කන්ස්පිරසි එකක්. ඒ කියන්නේ එකක් ගැන ඒක ඉතාම මුලින් අගටම ඉක්මනටම බලලා විනෝදනයක් වින්දනයක් ලබා ගන්න පුළුවන් චිත්‍රපටයක්. මම ඉල්ලා සිටිනවා ඔයගලන්ට ගිහිල්ලා හෙට ඉඳන් 29 වෙනිදා මේ 29 වෙනිදා ගිහිල්ලා ළඟම සිනමා හලේ මේක නරඹන්න කියලා. මොනවාද මම රටේ ඉඳන් ඇවිල්ලා පදින්න බැරි වුණා ඉතින් අයියා. මේ තමයි දේශාන් සිනමාට අඳුන්වා දෙන හවුස්ෆුල් එකෙන්. ඉතින් ඉස්සරහට බලා ගන්න පුළුවන් මෙයාගේ මොකද්ද මේ හවුස්ෆුල් එකේ වෙන්නේ කියලා. මෙයා ඇත්ත රටේ දාගෙන ඉන්නේ. මේ කොණ්ඩේ වාලා දෙන එකයි ඔස්සිලේ දාගෙන ඉන්නේ ඔස්සිනේ. UK UK දාගෙන ඉන්නේ. බලන්න මොකද කතා වෙන්නේ කියලා මෙයා ඇවිල්ලා. හරි ඉතින් දැන් මේ 29 කියන්නේ හෙට ඉඳන් ඔයාලට දැන් ඔයාලගේ ළඟම ඇති සිනමා ශාලාවේදී බලන්න පුළුවන් හවුස්ෆුල්. මගේ නම දේශාන් බුද්ධික. මගේ කැරක්ටර් නම බ්‍රයන්. මගේ මේ පළවෙනි චිත්‍රපටයේ ඉතින් පළවෙනි සිනමා නිර්මාණයේ විදියට ඒ කියන්නේ ඇඩ් කරන්න හම්බෙච්ච එක මට වෙනම දෙයක්. ඒක ලාල් සර්ට තමයි ක්‍රෙඩිට් එක යන්න ඕනේ. ඒ වගේ මොහන් සර්ටත් සුනිල් ටී සර්ටත් ක්‍රෙඩිට් එක ගන්න ඕනේ. එයා ඒ තුන්දෙනා නිසා තමයි මට මේ chance එක හම්බුනේ. තමයි මම විශ්වාස කරලා ගත්තේ. ඉතින් ඔයාලට දැන් ඔයාලගේ ළඟම ඇති සිනමා ශාලාවේදී කියලා බලන්න පුළුවන්. ඔයාලට තමයි හවුස්ෆුල් කරන්න පුළුවන්. තියන්න ඔයාලගේ ළඟම ඇති සිනමා ශාලාවට හවුස්ෆුල්. හවුස්ෆුල් ෆිල්ම් එක එට ඉදන් කියන්නේ මැයි 29 වෙනිදා ලංකාවේ ඕනෑම සිනමා ශාලාවක බලන්න පුළුවන්. අනිවාර්යයෙන් මේක බලන්න. පටන් ගන්න ඉවරකන් hina වෙන්න පුළුවන්. සිංහල ෆිල්ම් එකක්. ඉතින් පවුලේ සැමටම ඇවිල්ලා බලන්න පුළුවන්. hina වී බලන්න පුළුවන්. ලස්සන කතාවක්. ඉතින් ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙන්න පොඩි චිල්ලයක් ගන්න අනිවාර්යයෙන් මේ මූවි එක බලන්න එන්න. ඒත් අනිවාර්යෙන් හවුස්ෆුල් ගැන මොකද හිතෙන්නේ කියලා බලලා මේක යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් වෙන කාගේ channel subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එයාපත් තියෙන bell icon එකත් click කරන්න. මගේ daily vlogs මම ඉස්සරහට තරන් එන්න සූදානම්. වෙන කාවින්ද channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ආදරය හැමෝටම. bye bye.